හෙලෝ හෙලෝ මේ රත්නපුර ටෙක්නිකල් කොලෙජ් මට දැනගන්න පුළුවන්ද NAQ level 3 2024 ප්ලම්බර් සහතික ටික ඇවිත්ද කියලා? පොඩ්ඩක් මෙතන ඉන්න බලන්න පුළුවන් නේ අද සාතිකයක් ගන්නද? ඔව්. අවුරුද්දක් ගන්න පුළුවන්. එනම් නේ අද මෙතනනේ. අද සර් නැද්ද? ඒක උදේ ගෝලන්ට එන්න ඉන්නවා. ඕකේ හරි. ඉතින් අද කාලක වශයෙන් බ්ලොග් එකක් කරේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඉතින් මේ බ්ලොග් එක ඇවිල්ලා NAQ සහතික ගණිතය මෙන්න මේ වගේ පේනවනේ. මෙන්න මේ වගේ සහතිකයක්. හරිද? මේ ගන්න විදිය ප්‍රොසෙස් එක මම ඔයාලට මේ කියන්න හදන්නේ. ඉතින් මේක ගත්ත විදිය කොහොමද මම මොනිටරින් සෙට් එක තෝරාගත්තේ? ඔගේ හැමදේම අද මේ බ්ලොග් එකේ එන්ටර් වෙලා තියෙනවා. ඉතින් අද ගේන සහතික ගන්න. අතරමැද්දේ ඉතින් මම පොඩ්ඩක් කියන්න මේ සහතිකය මොකද්ද? ඊට පස්සේ මේ NAQ කියන මොන වගේ එකක්ද? ඒ වගේ දේවල් මම ඔයාලට පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඉතින් ඊට කලින් කියන්න දෙයක් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ටේකස් ද බ්ලොග්ස් කියන subscribe කරලා channel එක උනාට ඔයාලා තාම videos බලන්නේ නැහැ. ඉතින් ඒක මම ඕනි කියන දේ මම දන්නවා. ඉතින් අනිවාර්යයෙන් channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ අපේ ආතල් එකේ කොට පිස්සු වැදිලා ඉන්නකොට මේ පිස්සු කියන්නේ එහෙම පිස්සු නෙමෙයි බයින්න එපා. මේ මේක වෙනස් පිස්සු හදලා තියෙන්නේ. ඒ කියන්නේ content ම හදන්න පිස්සක් හදලා දෙන්නේ මට. ඉතින් ලොකු contents ටිකක් මේ එන්න දින බ්ලොග් එකේ කෙසේ වෙතත් tech channel එක අපේ main channel එක. ඒකේ කොට දේවල් ටික එන්න දින අලුත් updates කිහිපයක්. ඉතින් ඒවත් එක්ක නිසා අපේ channel එක subscribe කරලා videos බලන්න අමතක කරලා දැන් අපි වීඩියෝ එකට පොඩ්ඩක් කැමරා එක පොඩ්ඩක් angle කරගන්න. හරි. දැන් මම පේන විදිහට විශ්වාස කරනවා මේ lighting කරන එච්චර හිතන්න එපා. අඩු කරලා දෙන light එක. මේ දැන් මම ආයේ ටෙක් එක කතා කරන අද 18 ඊයේ කතා 17 වෙනිදා කියන්නේ 17 තමයි කිව්වේ. අද ඒ කියන්නේ 17 ඊයේ ඉන්න හදලා තමයි කිව්වේ. ඊයේ කවුරුත් හිටියේ නැහැ කියලා. අර අස්සම් කරන සර් කෙනෙක්ද මොකද්ද කතාවක් කිව්වා. එයා නැහැ කියලා කිව්වා. ඒක නිසා අද කතා කරලා බලන්න කොහොමද අද යන්න පුළුවන්ද කියලා. බලමු දැන් කතා කරලා අපි. දන්නේ නැහැ ෆෝන් එක ක්‍රෙඩිට් තියෙද දන්නේ නැහැ. ආයිබෝන් මට දැනගන්න පුළුවන් NAQ level 3 සහතික ටික ගැන පොඩ්ඩක් විස්තර ඇවිද්ද කියලා? ඕකේ. ඔය මට දැනගන්න පුළුවන් NAQ level 3 ප්ලම්බර් 2024 සහතික ඇවිද්ද කියලා? level 3 මොනවද පුතේ? ප්ලම්බර් ජලනල ශිල්ප. ඒක කියන්නේ? ඇවිල්ලා තියෙන පුතේ යාළුවන්ටත් කියන්න. හරි. 12ක් තියෙනවා. හරි. රත පොත අරන් ඇවිල්ලා ගන්න කියන්න. හරි. thank you. දැන් ඔයාලා හිතන කෝල් සෙන්ටර් මොකද්ද මේ උනේ කියලා. ඇත්තටම මම උදේ වරු කතා කරේ. කියන්නේ උදේ 9න් පස්සේ කියන්නේ 9යි කාලේ 9යි 20 විතර මම උදේ කතා කරේ අද දවසේ. කියන්නේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ 18 වෙනිදා. හරිද? කියන්නේ 18 වෙනිදා උදේ 9යි කාලේ 9යි 20 විතර මම කතා කරේ. ඒක තමයි උදේ වරු සාමාන්‍යයෙන් කතා කරනවා නම් මේ මට කියන්න තියෙන්නේ ටිකක් දවල්වල කතා කරන්න. මොකද උදේ වරුගේ කට්ටිය ඔෆිස් එකට දුරට එන යන වෙලාව. ඒ නිසා මම හයිඩ් රෙකමන්ඩ් කරනවා ඔයාලා 10න් පස්සේ හරි 10න් පස්සේ කතා කරනකොටම හොඳයි මේ වගේ තැනකට කතා කරනවා. මේ ඒකෙන් විශේෂ මතක් කරන්නේ ඒ වගේම මෙතනදී කිව්ව රතු පොතක් ගැන. ඒ රතු පොත තමයි මම ඔයාලට පෙන්නන රතු පොත ගැන. මෙතන රතු පොත. ඉතින් මේ රතු පොත ගැන කියනකොට කියන්න තියෙන මට මේක තමයි අපේ ID එක. ඒ කියන්නේ අපේ ස්ටුඩන්ට් ID එක. මේක ඇත්තට මහලු දෙයක් නෑ ඉතින්. මේ අපේ ෆොටෝ එක ඊට පස්සේ මේ වගේ අංකයක් තියෙනවා. ඒ දේවල් ටික තමයි තියෙන්නේ. ඉතින් මේ පොත අපි අරගෙන යන්න ඕනේ සහතිකය ලියන වෙලාවස. ඒකට පොතක් තියෙනවා. ඒ පොතේ මේ සහතිකය ලියනකොට මේ අංකයක් ලියනවා. ඒ කියන්නේ අපේ ඩිස්ක්‍රිප්ට් අංකයක්. ඒ කියන්නේ අපේ මට තියෙන අංකයක් තියෙනවා. මේ කියන්නේ අපේ national ID එක තියෙනවා. national ID එකේ තියෙනවා වගේම වෙනම ID එකක් එතන තියෙනවා. ඒ ID එක අපි විතර පොතේ තියෙනවා. එයාලා ඔය සහතික කරගෙන අස්සම් කරලා යන්න තමයි තියෙන සරලව කිව්වොත් මෙතනදී. දැන් සහතිකය ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපිට යන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු ලෑස්තිම වෙනවා. 6.5 hours later. මසාලා ටී එක ගැන. ඉතින් මසාලා ඉන්ග්‍රීසි ටිකම යට මේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තනි පුද්ගලට හදන විදිය ගැන මේ ඒ වගේම වීඩියෝ එකත් මම මෙන්ෂන් කරලා ඇති මේ ඒ වීඩියෝ එකත් බලන්න. ඒකේ තියෙන දේ දැන් මම මසාලා ටී එකක් හදනවා ඔයාලත් එක්ක. ඉතින් බලමු කොහොමද මසාලා ටී එකම හදන්නේ කියලා. දැන් තමයි මේ මසාලා ටී එක හැදෙන්නේ. කිරි එක මුලින්ම උතරගත්ත ඇත්තටම පුවත් මුලින්ම ඔයාලට පෙන්නන්න බැරුණාට සෝරි. ප්ලාස්ටික් එක දාලා තියෙන නුවෙක් දන්නේ නැහැ. දැන් මේක අනිත් එක තේකොළ ඒ මොඩු ටික ඔක්කොම ටික දැන් මෙතන රත් තේකොළ තියෙනවා. ඊට පස්සේ තේකොළ තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන කුරුඳු ගම්බිරිස් එනසා කරාබු නැටි වගේ දේවල් තියෙනවා. තේකොළ වාට ඕන කෙනෙක් ගන්න දාගන්න ඕනේ. මොකද
හේතුව මේ පාට සම්බන්ධ කොට යනවා. ඒක නිසා ඉතින් අහන්න එපා මොකද කියලා. කිරි එක දැම්මේ. දැන් ආයෙ වරක් ගැහුවා ගෑස් එක පොඩ්ඩක්. අඩු ගන්නට. ඉතින් දැන් මේක හැදි ගා ගන්න ඕනේ. මොකද මේ විනාඩි 2ක් විතර 2ක් 3ක් වගේ තමයි අතරඟුත් මේක තියාගන්න ඕන. මෙතන සැහැන් දැන් ටිකක් තියෙන වැඩිපුරත් එක්ක බීලා බලමු කොහොමද මේක අත්ති කියලා මසාලා ටී එක. දැන් මම මසාලා ටී එක පෙරාගත්තා. ඉතින් මම දැන් ටිකක් ටේස්ට් කරා. අතරම කිව්වොත් මේ පොඩ්ඩක් මේ මගේ දැන් හරි. මම ටිකක් ටේස්ට් කරා. අතරම කිව්වේ මට කියන නෙස්ටමෝල් රහක් වගේ තමයි එන්නේ. මම හිතන්නේ ඉඟුරු දාපු නැති නිසා හරි. ඉඟුරු දාපු නැති නිසා ඉන්නවනේ මට එහෙම ටේස්ට් එකක් එන්නේ. හැබැයි මරු ඒක ටිකක්. අතන නෙස්ටමෝල් රහක් නේ නෙස්ටමෝල් වගේ තියෙන එක. ඒ රහයි එක මට. ඔයාලා try කරලා බලන්න මේ වැස්ස. දැන් සමහර ගමන කට්ටිය කොහොමද දන්නවද වැස්ස කියලායි කියලා. ඒ නිසා කට්ටිය try කරලා බලන්න මේක මේ මසාලා ටී එක කොහොමද කියලා. ඉන්ඩස්ට්‍රි මාර්ක් කාලින් කිව්වගේ ඉන්ඩස්ට්‍රිය දාලා තියෙන පහලින් ඒ දෙකවලට බලා ගන්න කොහොමද හදන් තියෙන්නේ කියලා. මේක රහ මරු ෆිට. හරි දැන් අපි ඉතින් සරල විදිහට කිව්වොත් මම පේනව නේද? හරි. සරල විදිහට කිව්වොත් දැන් මම මූණ හොදගන්න ඕන. ඉතින් මූණ හොදගන්න ඉතින් ෆේස් වොෂ් එකක් තියාගෙන ඉන්නවා මම එක්ක කොයිකටද. ඉතින් මූණ හොදගමු වෙන දැන්. දත් මැද ගෑ කියලා පෙන්වන්නේ නැහැ කියලා බය වෙන්න එපා. සාමාන්‍යයෙන්ම දත් මැද එක පෙන්වන්නේ නැහැ මම. හරිද? මේ තම පොඩ මුණ පිට කරගෙන හිටියේ. මේ ඊයේ නෑ වෙන්නේ නැහැ. හරිද? මේ ඇඟ හොදගත්තා මම මේ වැස්ස නිසා. ඉතින් ඒ දේ තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ මගේ. දැන් ඉතින් ඇඳගෙන ඉවරයි. කළු පාට ගැන. ඔයාලට මොකද හිතෙන්නේ මං කළු පාටෙන් දාම? ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද කළු පාට සාමාන්‍යයෙන් මම දිනවා කියන්නේ වැඩි ප්‍රදිනවා. හැබැයි මේ වෙනදා මේ ස්ටුඩියෝ එකේ තමයි ගොහෙක් අඳින්නේ. ඒ වුණාට අද මේ කළු පාට අධික ෂර්ට් එකක් තමයි අඳගත්තේ. මේක මේ කොට කරගත්තා. ඒක තමයි ඉතින්. අපි ඉතින් දැන් යමු. දැන් යන්න කියන්නේ දැන් වෙලාවක 9:40 ගණක් තාම බස් එක නැහැ. මම මට විදියට 10 කාලට විතර බස් එක යන්නේ. අපි කිට්ටුවල යමු. දැන් තමයි පොළගාවට ආවේ. හරිද? මේ තාම යනවා 9:54යි. හරිද? මේ බස් එක කොහොම වෙයිද දන්නේ නැහැ. දැන් මේ තියෙන කත්තේත් එක්ක. ඒ කියන්නේ දැන් මට ඔය ටික කරගන්න බෑනේ නැත්තම්. ඇවිල්ලා හරි කරගන්න පුළුවන්. තකුණාට ගිහිල්ලා වුණාට පස්සේ මේ ඔව් එහෙම කරමු. ඉතින් දැන් සප්පයි ගාලා යන්න ඕනේ දැන්. මං කිව්වා 10 ගාලා 10 ඔන්න බස් එකමනේ. මං ඒ බස් එකට නැග්ගා. ඉතින් සුපුර විදිහට වෙනදා විදිහටම සිංහල පොඩි මන් නැගිට්ටා. ඒ මොකද මගේ හිත හොඳයි. ඉතින් ඇත්තටම කිව්වොත් ඉතින් මගේ හිත හොඳයි මම ඉතින් හරි. ඔව් හරි මේ වයසක මම කෙනෙක් ආවා. මේ හරිද වයසක මම කෙනෙක් ආවා. ඒක නිසා මට සීට් එක දෙන්න උනා. සීට් උනානේ මම ඕන කමින්ම දුන්නා. හරිද? ඒ කියන්නේ මට නිකන් හිටගෙන මේ වාඩි වෙලා ගිහිල්ලා මට නිකන් අපි. ඒ කියන්නේ මම සිංගල් කොට නැගිටගෙන තව කිලෝමීටර් 2ක් 3ක් මොකද පොර 5ක්ද කොහෙද? හරිද? මේ තිබුණේ. ඉතින් මොකටද නිකම්පුරේ වාඩිලා ඉන්නේ කියලා මම වාඩි මම මේ දුන්න සීට් එක වාඩිලා යනවා කිය. මම හිටගෙන ආවා. ඉතින් හිටගෙන ආවට පස්සේ මාර ලස්සනයි. මේ ඒ හරිය මාර ලස්සන ගතියක් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න මේ පාරේ මේ ලස්සනයි. කියන උදේ පාන්දර හවස් වෙලා හරිය නැත්නම් උදේ පාන්දරම එන්න ඕනේ පාරේ. ලස්සන තියෙන බලන්න මේ ඒ රූට් එක අපි යන රූට් එකේ මේ එහෙම තමයි ඉතින්. එන යන් බ්ලොක් එකට. ඉතින් දැන් තමයි හැටමියාවකට ආවේ. මේ ඔව් මෙන්න මේ ප්ලේස් එක වල හොඳට මතක ඇති. හොඳේ මේ මම හැමදාම මෙතනින් එහාට මෙහාට යන කෙනා. මේ කලින් කිව්වා වගේම ලක්ෂණ ටෙක් එක යන්න තියෙන්නේ. ඉතින් මේ තාම බස් එක ගිහලා නැල්ලු.
10:55යි. ඒ කියන්නේ 10:55 එක නගරෙන් ඉස්සරහට බස් එකක් එන්න ඕන. මෙතනට මම දන්න විදිහට. ඒ කියන්නේ මෙන්න තමයි යන බස් එක. මේ බලමු එකයි තව ටිකකින් විතර. මොරගහට නවා දැන් 5යි. ඒකම කීසකට යනවා මේ මම යනවා වගේ ආව වතුර දිසාවේ නැති මේ නිසා මම දැන් කීසකට යනවා මොරගහට අරගෙන එන්න මම ගත්තත් අරගෙන එන්න ඕන නැත්තම් බෑ මේක. ඒක දැන් යන කීසකට. නම්බර කීයද? නම්බර කීයද මේක? යාට මේ හරිද මේ කීසක රෙකෝඩ් කරන් දෙන්නල්ලු අපරාධිම රෙකෝඩ් කරේ කියලා හිතනවා හරිද මේ නෝර දැන් අපි යමු මේ ටවුන් එකට ඩවුන් එක කියන්නේ මේ කාමකට හන්දිරියක් මේ වාහන වැඩි සෑහෙන්න ආරෙන්නේ ගියපුන්නට ආවම වාහන වැඩි හරි දැන් මෙහෙම යන් දැන් බස් එක ඇති මම හිතනවා මේ යා වෙනව නේද වලට ඉනිමයි මෙහෙම යන් ටේක් එකට මේ මම හිතන්නේ නැහැ අතරක බස් එක තියෙදික චෝර් නෑ මට මෙතන හන්දියේ බලමු බස් එක තිබුණත් බස් එකක් එනවා පේනවා ඈතින් මේ ඒක වෙයිද දන්නේ නැහැ බලමු दहलीज पे मेरे दिल की जो रखे है तूने कदम तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम हाँ सीखा मैंने जीना जीना कैसे जीना हाँ सीखा मैंने जीना मेरे हमदम ना सीखा कभी जीना जीना ඇතුළට ආවා මම හිතලා දැන් මෙතන මට රෙකෝඩ් කරගන්න වෙන්නේ නැහැ ඇතුළ ඔෆිස් එක ඇතුළට ගියාට පස්සේ ඉතින් බලමු මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් උනේ මේ කතා කියන්නේ NVQ කියන්නේ ඇත්තටම කිව්වොත් O level A level පාස් වුණත් ෆේල් වුණත් ඕනිම කෙනෙක්ට කරගන්න පුළුවන් මම හිතන්නේ වයස් පෙද නැද්ද කොහෙද කියන්නේ ප්‍රයිවට් කරන්න පුළුවන් නැත්නම් රජයේ විදියට නැත්නම් අපි කියනවා මේ ගවර්න්මන්ට් එකේ අවසර ඇතුව කරන්න පුළුවන් මේක ඒ කියන්නේ ඔයාලට සතිය 5 නැත්නම් ප්‍රයිවට් මම දැන් ඩිප්ලෝමා තමයි සහතික එකේ තියෙන්නේ ඉතින් මේක තියෙන මෙතන මේ යටම සහතිකේ
මෙතන මේ පේනවද දන්නේ හරිද මේ යටම තියෙන මේ NEQ එක සම්බන්ධව පොඩි ඩීටේල් එකක් ඒ කියන්නේ NEQ level 1 කියන්නේ මොකද්ද 2 3 4 කියන්නේ මොකද්ද 5 කියන්නේ national diploma එතකොට 6 කියන්නේ national diploma high එක તો 7 කියන්නේ basic මේකේ මේ අනේ මට 7 එක මට ඉතින් මීටර් නෑ හරිද ඉතුරු ටික නම් මට සාමාන්‍යයෙන් කියාගත්තා මේ දර 1 එකයි 2 එකයි 3 එකයි කියන්නේ ඒ කියන්නේ 1 එක කියන්නේ සාමාන්‍යයෙන් අර basic knowledge එක දෙන එක 2 එකත් කියන්නේ 3 2 3 4 කියන්නේ අර ටිකක් සුපර්වයිසර් 4 ක සුපර්වයිසර් හරිද මේ 3ත් කියන්නේ සාමාන්‍ය මම වගේ වචනයකට all pass කියන එක 4 කියන්නේ A level pass කියන එක ඉතින් ඕම තමයි ඒතර NEQ එක තියෙන්නේ NEQ එක ඇත්තටම මාර value ඕනම රටකට මේක වැලියු වෙන NEQ එක මට දැන් මම දන්න තරමින් මොක හරි වෙනසක් තියෙනවා මොක හරි වැරද්දක් තියෙනවා අනිවාර්යෙන් ඔයාලට බාලේ පහලින් කමෙන්ට් කරගෙන යන්න මොක හරි වැරද්දක් තියෙනවා මේ NEQ ගැන මම මොකක්ද කියන මොක හරි NEQ මොක හරි වැරද්දක් තියෙනවා ඔයාලා පහලින් කමෙන්ට් කරගෙන ඉතින් අනිවාර්යෙන් ඔයාලත් අනිවාර්යෙන් ඊළඟ අවුරුද්දේ මම දන්නේ මේ හෙට අනිත් රිසල්ට් එනවා ඕල් එක කරන අනිල් මල්ලගේ ඒ කට්ටියත් අනිවාර්යෙන්ම NEQ වලට ඇප්ලයි කරන්න මම කියනවා ඕල් A level pass නම් A level pass නම් කියන්නේ සරල ඕල් pass නම් A level කරන්න ඒත් pass නැත්තම් මදි නම් ඔයා NEQ කරලා එන්න. එතකොට ඔයාලට මාර විදිහට වැලියු එකක් තියෙනවා ඇතුලේ සහ එළියෙත්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් NEQ කරන්න ඕන. මොකක් ගොඩක් වැදගත් තමයි NEQ එක ගැන. මට කියන්න දෙන්නේ නැහැ. මේ මාර වැලියු විතර NEQ එක අනිවාර්යෙන් NEQ කරන්න බලන්න ඕන. නේද? ඉතින් සාහිතිකේ ගත්තා NEQ මේ දැන් අපි දැන් මහලු වෙලාවක් නෑ මට අතනක දැන් බස් එකකට යන්න ඕනි. මේ අද බ්ලොග් එක එන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ සරලව NEQ එක ගත්තා විතරක් නෙමෙයි බැනු අහන්න සිද්ධ වෙන තව පොඩ්ඩෙන් කීල්ස් එකකින් ස්පෙෂල් කීල්ස් එකකින් මේ වීඩියෝ කරන්න ගිහිල්ලා ඉතින් ඊතර පොඩි ෂොට් එකක් දැම්ම කැෂියර් එක කෙසේ වෙතත් ඉතුරු ටික දැම්මම එයාලා වීඩියෝ බලනවා මම එයාලට කියනවා නම් කැෂියර් එක දැම්මේ නෑ ඉතුරු මට අයිටම් එක ගත්ත එකයි ඒ ගන්න තට්ට යනක විතර දැම්මේ ඔන්න ඒ දේ විශේෂයෙන් මතක තියාගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම අපේ social media platforms ටික දිහා අනිවාර්යෙන් ටික follow කරලා තියාගන්න. මොකද ඔයාලට ගොඩක් වැදගත් දේවල් විශේෂයෙන්ම tech channel එක, ඒ වගේ අපේ blog channel එක, අපේ Facebook page එක, අපේ WhatsApp channel එක ඒ හැම එකම අනිවාර්යෙන් follow කරලා තියාගන්න, subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ ගොඩක් interesting videos බලන්න ඕනේ නම් අනිවාර්යෙන් අපිව follow කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා.